මං හිතන්නේ ඇයි අපි ගලවන්නේ මේ රටේ ජනතාව අවුරුදු 5කට තමයි අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට බලය දීලා තියෙන්නේ. 76 වසරක් කරපු සාපය අවුරුදු 5ක් ඇතුළත කිව්වේ නම් ඇවිල්ලා අපිට පෝය දෙකයි යන්නේ බංකු කතාව කිව්වේ එහෙමයි. මාස 6යි යන්නේ මේ රටේ ආර්ථිකය පරිවර්තනය කරන්න කියලා කිව්වේ. ඉතින් ඒ නිසා අපි අවුරුදු 5 ඇතුළත කවදාවත් අපි බලාපොරොත්තු වෙන්නේ කකුලෙන් අදින්න. ඉතින් ඒ නිසා අවුරුදු 5ම අතිගරු ජනාධිපතිතුමානි මෙන්න තුමනි අත් දෙක එකතු කරලා ඔබතුමාට කිව්වා අවුරුදු 5ම ඔබතුමා මේ රට කරගෙන යන්න. ඒ අවුරුදු 5 ඇතුළත පුරවැසියෝ විදියට අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. 76 වසරේ ඔබ කියපු සාපය අනිත් පැත්තට පෙරලන්නේ කොහොමද කියලා. ඒ නිසා අපේ බලාපොරොත්තුවක් නෑ කකුලෙන් අදින්න. හැබැයි අපි දේශපාලනය කරනවා. නඩු දාන්න, හිරේ දාන්න, දැනුත් මේ උසාවියට ගිහිල්ලා ආවේ. ඒ නිසා සියල්ල කරන්න අපි විපක්ෂයක් විදියට අපේ භූමිකාව අපි කරනවා. ඒ නිසා අපිට කරුණාකරලා අන්නේ නිදාස දෙන්න ඒකත් මතක් කරන්න ඕන. ඒ කමෙන්ට් වලින් ඇවිල්ලා පහර දුන්නට කරපු කතාවක කෑල්ලක් අල්ලගෙන පහර දුන්නට අපි දේශපාලන ප්‍රතිපත්තිය වෙනුවෙන් අපි පෙනී ඉන්නවා. ඉතින් ඒ නිසා අපි රටට වැඩ කරපු පක්ෂයක්, මේ රට ඉස්සරහට ගෙනියලා පරිවර්තන යුගයක් කරපු පක්ෂයක්, යුද්ධයක් නවත්තපු පක්ෂයක් අපි. ඉතින් ඒ නිසා අපි 76 වසර තුල අපි වැඩ කරා. ඒ නිසා මේ අවුරුදු 5 තුල ඔබ වැඩ කරන්න. හැබැයි අපේ කකුලෙන් අදින්න එපා. අපි දේශපාලනය කරනක ඔබතුමාලා හිරගෙවල් 7ක දැම්මත් 10ක දැම්මත් අපි දේශපාලන නතර කරන්නේ නැහැ. දැන් ඔබතුමා යුද්ධය ගැන කිව්වා. රාජපක්ෂලා යුද්ධය විකුණන් කරපු මිනිස්සු කියන එක චෝදනාව වෙනෝනේ නේද? දැන් ඊයේ පෙරේද අපි දැක්ක සාර්ථක ජාග්‍රම් කතා කිව්වා. ඔබතුමාගේ අදහස මොකක්ද ඒක? මේ කිනීමක්ද මොකක්ද ඇත්තම කතාව? ඒක රැල්ලට හදපු දෙයක් නේ. යුද්ධ විකුණගෙන කෑවා කියන එක ඉස්සර තිබුණා. මාධ්‍යත් හොඳට මතක ඇති. යුද්ධෙට කිව්වේ හිඟන්නගේ තුවාලය කියලා. ඡන්දයක් එනකොට දේශපාලන වේදිකාවේ වෙන කිසිම මාතෘකාවක් නැහැ. දේශපාලන වේදිකාවේ පළවෙනිම මාතෘකාව තමයි යුද්ධය අවසන් කරනවා කියන. ඒ නිසා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගෙන් ආරම්භ කරපු යුද්ධය ජනාධිපතිවරු ගණනාවකට අවසන් කරගන්න බැරි වුණා. සරත් ෆොන්සේක මහත්මයා හමුදාපතිවරයා විදිහට යම්කිසි කාර්යයක් කරා. අපි ඒක නෑ කියලා කියන්නේ නැහැ. හැබැයි සේනාධිනායකයා විදිහට හැම කිසිම සේනාධිනායකයෙකුට බැරි වුණු කොන්දක් එඩිතර භාවයක් මහින්ද රාජපක්ෂ මැතිතුමාට තිබුණේ. ඒකනේ මං කිව්වේ ආදරණීය ලක්මාතාව බේරාගත්තු දෑ ආදරණීය අප්පච්චිය කියන විරුදාවලිය හැදුනේ සරත් ෆොන්සේක මහත්තයටවත් රණසිංහ ප්‍රේමදාස මහත්තයටවත් ජේ.ආර්. ජයවර්ධන මහත්තයටවත් ඩී.බී. විජේතුංග මහත්තයටවත් මෛත්‍රීපාල මහත්තයටවත් නෙවෙයි. මේ විරුදාවලිය ලැබුණේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට. එතුමා අවංකවම අපිට අබේදානය දුන්න නායකයා. මහින්ද රාජපක්ෂ කියන්නේ නායකයෙක් නෙමෙයි යෝධයෙක් විදියට තමයි වචනේ පරිසමාප්තාර්ථයෙන් අපිට කියන්න පුළුවන්. නාමල් රාජපක්ෂ මහත්මයාත් නායකයෙක්, අනුර කුමාර දිසානායක මහත්මයාත් නායකයෙක්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිස්සකුට්ටිය ආරච්චිත් අනුරාධපුර දිස්ත්‍රික් නායකයා විදිහට නායකයෙක්. ඒ නිසා ඕනම කෙනෙකුට නායකයෙක් වෙන්න පුළුවන්, යෝධයෙක් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මහින්ද රාජපක්ෂ කියන්නේ නායකත්වයට එහා ගියපු මේ රට බේරගත්ත යෝධයෙක් විදිහට තමයි අපි දකින්නේ. අසම සම නායකයෙක්. ඒ වගේ නායකයෙක් තව අවුරුදු ගානකට මේ රටේ බිහි වෙන්නේ නැහැ කියන කාරණාව සරත් ෆොන්සේක මහත්තයාට මතක් කරනවා. ඒ වගේම සරත් ෆොන්සේක මහත්තයාට අපි කියනවා ඔබේ ප්‍රශ්නය රටේ ප්‍රශ්නයක් කරගන්න එපා. මහින්ද මහත්තයාගේ යුද හමුදාපතිවරයා විදියට යුද්ධයේදී යුද්ධ ජයග්‍රහණයේදී මහින්ද රාජපක්ෂ මහත්මයා සේනාධිනායකයා, එතුමා යුද හමුදාපතිවරයා. ඒ දෙන්න එනවා ඊළඟ ජනාධිපතිවරණයේ සටනට. ඒ ජනාධිපති සටනෙන් මහින්ද රාජපක්ෂ මහත්මයා ජයග්‍රහණය කරනවා. සරත් ෆොන්සේක මහත්මයා පරාජයට පත් වෙනවා. ඒ වේදනාව සරත් ෆොන්සේක මහත්තයාගේ හිතේ අදට තියෙන නිසා මහින්ද මහත්තයාව එල්ලන්න හරි ඕන කියන සිතුවිල්ල එතුමාගේ සිතුවිල්ලක් විදිහට ඇති. ඒක පෞද්ගලික කෝන්තරයක් නේ. ඒක රටේ කෝන්තරයක් බවට පරිවර්තනය කරගන්න එපා. ඒ නිසා ෆොන්සේක මහත්තයාගේ කියන කතාව වැඩි අදාළ කරගන්න අවශ්‍ය නැහැ. එයා දැඩි වෛරයකින් ඉන්න පුජ්‍යලයක්. ඒ නිසා ඒ වෙච්චර මායින් කරන්න ඕන කාරණා නෙවෙයි. දැන් අර මේ පහුගිය කාලේ කතා බහට ලක් වෙච්ච නිල නොලත් කතාව මොකද ඇත්තටම මොකද උනේ? වචනේ පරිසමාප්ත අර්ථයෙන් මේක නිල නොලත් නේද? මං කියන්නේ ඕනම නායකයෙක් ඕනම පක්ෂයක් එක්ක වැඩ කරගෙන යනකොට ඒ පක්ෂයට ලැබියාවෙන් වැඩ කරන්න ඕන. ඒ පක්ෂේ නායකයාට ලැබියාවෙන් වැඩ කරගෙන යන්න ඕන. ඉතින් ඒ නිසා මම මාධ්‍යයටත් බොහොම ආදරෙන් මතක් කරනවා අපි දේශපාලඥයෝ දේශපාලන නායකයෝ විදිහට අපි කරන කතාවක් තුළ චූටි කෑල්ලක් විතරක් එළියට අරගෙන පහර දුන්නම ඒවා දරා ගැනීමේ ශක්තියින් අපිට ඕන තරම් තියෙනවා. ඒව සමාජගත වෙලා ඉවරයි. ඒකේ වැරදි සහගත දේවල් සමාජගත වෙන වේගයට නිවැරදි කිරීම සමාජගත වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ රටේ නිල නොලත් ජනාධිපති කියලා තනතුරක් නැහැ. හැබැයි
ඕනෑම ජනාධිපතිවරයෙකුගේ ජනාධිපති ධූරයට පත් කරන්න ගමේ වැඩ කරන ගුණපාල මහත්මයාත් නිල නොලත් ජනාධිපති තමයි. දයාවතී අක්කත් නිල නොලත් ජනාධිපති තමයි. මොකද මේ ජනාධිපති කරන්න ඡන්දයක් දෙන්නේ අපේ නායකයා තමයි ජනාධිපති. එතුමා ජනාධිපති වුණාම ගමේ ගුණපාල මාමා කියනවා මම මරණාධාර සමිතියට උදව් කරන්න. දයාවතී නන්ද කියනවා මම කාන්තා සමිතියට උදව් කරන්න. ඒක තමයි අපේ රටේ හැදිලා තියෙන දේශපාලන සංස්කෘතිය. ඉතින් ඒකනේ අනුර කුමාර දිසානායක මහත්මයා ජනාධිපති වෙනකොට අනුර කුමාර දිසානායක මහත්මයාගේ ජනාධිපති හයි අරගෙන 159ක් පාර්ලිමේන්තුවට එන්නේ. ඒ 159 පත් කරපු ඇමතිවරු 10 දෙනෙක්ගේ නම් අද රටේ පුරවැසියන්ට කියන්නකො කෙලින්ම කියාගෙන යන්නේ කියලා දන්නේ නැහනේ. අද පහුගිය දවස්වල කැබිනට් මණ්ඩල සංශෝධනයක් කරා. සංශෝධනය කරපු ඇමතිවරයා දන්නෙත් නැහැ. සංශෝධනය වෙච්ච ඇමතිවරයාව අපි දන්නෙත් නැහැ. ඉතින් දන්නේ නැහැ කවුරුවත්. ඉතින් ඒ නිසා ඒ නායකයා වටා ඉන්න කණ්ඩායම් ඒ විදිහට තමයි කටයුතු කරගෙන යන්නේ. පක්ෂයේ විනය පරීක්ෂණයක් කරා කියලා කිව්වද? නෑ මට අද වෙනකම් පක්ෂයේ විනය පරීක්ෂණයක් කළා නෑ. නමුත් නාමල් රාජපක්ෂ මැතිතුමත් මමත් බොහොම පෞද්ගලිකව හමු වෙලා යම් දේවල් තියෙනවා ඇත්තටම සංශෝධනය කරගත යුතු දේවල්. මොකද එතන වෙච්ච ලොකුම ප්‍රශ්නේ තමයි අපි මාධ්‍ය නැතුව කතා කරපු දෙයක් කවුරු හෝ වීඩියෝ කරලා අපි පෞද්ගලිකව බොහොම අපේ පක්ෂයේ කාඩර් එකක් එක්ක කතා කරපු පෞද්ගලික සාකච්ඡාවක් ඒක වෙනස් විදියකට තමයි එළියට ගියේ. අන්නේ තැන්වල පරිස්සම් විය යුතු ආකාරය පිළිබඳව මම නාමල් රාජපක්ෂ මගේ ආදරණීය තරුණ නායකයාත් එක්ක ඇත්තටම සාකච්ඡා කරා. දැන් අර සමගි ජන බලවේග තීරණය කළා තියෙන එක්සත් ජාතික පක්ෂෙත් එක්ක ගමනක් යන්නේ. දැන් ඔබතුමාලා පහුගිය කාලෙකට එකතු වෙලා මේ සමුදායක් හදනවා වගේ එකතු වෙලා හිටියානේ. අර රනිල් මහත්තයාගේ ප්‍රශ්නේ වෙලාවේ දැන් මොකද්ද වෙන්නේ ඉස්සරහට? පොදු මතයක් ඇවිල්ලා තියෙනවා ඒක සාධාරණයි මේ ආණ්ඩුවේ යන ක්‍රියාදාමය සම්පූර්ණ එක පැත්තකට දැම්මම රට විනාශයටනේ යන්නේ. එක පැත්තකින් පලි ගැනීම විතරයි තියෙන්නේ. අනිත් පැත්තෙන් චෝදනා කිරීම විතරයි තියෙන්නේ. ඒක පැත්තකින් සතියෙන් සතිය මාතෘකා මැවීම විතරයි තියෙන්නේ. එහෙම වෙනකොට මේ අපේ රටනේ දේශපාලනය කරන්න ඕන දෙයක් කරන්න මේ රට ඉතුරු වෙලා තියෙන නිසා පොදු විපක්ෂය ගත්තට පස්සේ එක්සත් ජාතික පක්ෂයත් ආණ්ඩු කරලා තියෙනවා. සජබේ ආණ්ඩු කරලා තියෙනවා. අපි ආණ්ඩු කරලා තියෙනවා. ඔය පොඩි පක්ෂ ලොකු පක්ෂවලට මුක්කු ගහලා ආණ්ඩු කරලා තියෙනවා. ඒ වගකීම ඒ තත්ත්වයන් තේරුම් ගත්ත කණ්ඩායමක් පරණත කණ්ඩායමක් අද එළියේ ඉන්නවා. මේ ආධුනික 159 දෙනාට සාපේක්ෂව බොහොම පරණත කණ්ඩායමක් එළියේ ඉන්නවා. ඒ පරණත කණ්ඩායම මේ ආධුනිකයින් කරන වැරදි ගමන් මඟ නිවැරදි කිරීම සඳහා රට වෙනුවෙන් එකතු වීම අසාධාරණ විදිහට අපි කවුරුවත් දකින්නේ අනිවාර්යෙන් එකතු වෙන්න ඕනේ. ඒ එකතු වීම එක ලකුණක් පොදු සන්ධානයකට තරඟ වැදීමක් සම්බන්ධව අද වෙනකම් සාකච්ඡා වෙලා නැහැ. හැබැයි ඒකාබද්ධ විපක්ෂයක් විදියට මම හිතන්නේ වැඩි දවසක් යන්න කලින් නුගේගොඩදී මහ විශාල රැලියක් අපි සූදානම් කරලා තියෙනවා. ඒකදී අපි විශ්වාස කරන්නේ ආණ්ඩු විරෝධී ජනමතයක් රටේ තියෙනවා කියන කාරණාව රටට පෙන්වීම පමණයි. හැබැයි මේ ආණ්ඩුවේ අය නම් කියන්නේ විපක්ෂය පොසිල වෙලා කියලා. විපක්ෂ ආණ්ඩුව ඉතින් විපක්ෂය ගැන දකින මතයයි විපක්ෂයේ අපි කණ්ඩායම රට ගැන දකින මතයයි ආසයි පොළොවයි කියලා අපිට කියන්න වෙන්නේ ඒකයි. නිසා ආණ්ඩුවේ තියෙන ලොකුම වැරද්ද තමයි ආණ්ඩුව තවම ඉන්නේ විපක්ෂීය මානසිකත්වයෙන් ඉන්නේ. නිසා අපි විපක්ෂයේ ඉඳගෙන ඉන්නේ හැම වෙලාවෙම ආණ්ඩුවක් විදිහට රටක් කරන්න ඕන කොහොමද කියන මානසිකත්වය තමයි අපි ඉන්නේ. ඕක තමයි ඔතන තියෙන වෙනස.